දකුණු කොරියාව වර්තමානයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ හීන හැබෑ කරන රටක් ලෙස ඉතාමත් ප්‍රසිද්ධයි. අද වන විට කොරියානු රැකියා සඳහා පිටත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින්. නමුත් බොහෝ දෙනෙක් නොදන්න කරුණක් තමයි පෞද්ගලික විදේශ රැකියා නියෝජිත ආයතන කිහිපයක් දකුණු කොරියාවේ සීමිත රැකියාවන් සංඛ්‍යාවකට පිටත් කරන බව. අද වීඩියෝ තුලින් එම රැකියා අවස්ථා වගේම ඔබට කොරියානු රැකියා සඳහා වැදගත් සියලුම තොරතුරු සාකච්ඡා කරනවා. එම නිසා මේ වීඩියෝවේ අවසානයේ වන තෙක් රැඳී සිටින්න. කොරියාවෙන් රැකියාවක් ලබා ගැනීම ශ්‍රී ලාංකිකයන් වන අපට මහඟු අවස්ථාවක්. ඒ සඳහා ඔබට සම්බන්ධ කරගන්න පුළුවන් ඒජන්සි වෙන්නේ Habib Travels and Tours. මේ ඒජන්සිය පිහිටලා තියෙන්නේ මර්දානේ. මේ ඒජන්සියට ඇවිල්ලා තියෙන රැකියා අවස්ථා ගත්තොත් වැල්ඩින් තමයි ප්‍රධාන වශයෙන්ම ඇවිල්ලා තියෙන්නේ. එහිදී ප්‍රධාන වශයෙන්ම පයිප් වැල්ඩර්ස්ලට අවස්ථා තිබෙනවා. මෙහිදී හිමිවන වැටුප් ගත්තොත් රුපියල් ලක්ෂ 5ක පමණ වැටුපක් ඔබට ලබා ගන්න පුළුවන්. ඔබගේ සුදුසුකම් හා දක්ෂතාවය අනුව එය වැඩි වන්න පුළුවන්. ඒ වගේම ඔබට මෙහිදී ආහාර නවාතැන් නොමිලේ හිමිවනවා. ඒ වගේම ආපසු මේ ගුවන් ටිකට් පතක්ද හිමිවනවා. මේ සඳහා වයස ගත්තොත් අවුරුදු 21ත් 45ත් අතර පුද්ගලයන්ට අයදුම් කරන්න පුළුවන්. ඔබට මේ සඳහා අවුරුදු 2ක පළපුරුද්දක් අවශ්‍යයි. මෙහිදී රැකියා ගිවිසුම් කාලය වසර 2ක් වන අතර එය අලුත් කරන්න පුළුවන්. මේ පෞද්ගලික ඒජන්සියට සාමාන්‍යයෙන් ඔබට රුපියල් ලක්ෂ 24ක් පමණ ලබා දෙන්න වෙනවා. වැඩි විස්තර සඳහා එම ඒජන්සිය සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබට එම දුරකථන අංක මම සඳහන් කරන්නම්. දැන් මම පහතින් සඳහන් කරන ඒජන්සි වලට නැව් අලුත් වැඩියා කිරීම සඳහා වැල්ඩින් වරුන්ට රැකියා අවස්ථා පවතිනවා. ඒ ඒජන්සි තමයි ඩෙයිමා කන්සල්ටන්සි ප්‍රයිවට් ලිමිටඩ්. මේ ඒජන්සිය පිහිටලා තියෙන්නේ කොල්ලුපිටියේ. ඊළඟට රෝයල් ග්‍රීන් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්. මේ ඒජන්සිය පිහිටලා තියෙන්නේ ජායල ප්‍රදේශයේ. ඊළඟට ඔබට ඒෂියා මෑන් පවර් රෙක්රූට්මන්ට්. මේ ඒජන්සිය පිහිටලා තියෙන්නේ මර්දානේ. ඊළඟට SMI ෆොරින් එම්ප්ලොයිමන්ට් ඒජන්සි. ඔබට ගම්පහ ගියොත් මේ ඒජන්සිය සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට ග්ලෝබල් රෙකමන්ඩඩ් රෙක්රූටර්. බත්තරපුරේ පිහිටලා තියෙන මේ ඒජන්සියෙන් වර්තමානයේ බොහෝ දෙනෙක් කොරියා රැකියාව සඳහා පිටත් වෙලා තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් ඒදන් ලංකා ෆොරින් එම්ප්ලොයිමන්ට් ඒජන්සි. මේ ඒජන්සිය පිහිටලා තියෙන්නේ මාරගම. මේ වැල්ඩින් රැකියාව සඳහා ඔබට කොරියාවේදී රුපියල් ලක්ෂ 5ක පමණ වැටුපක් ලබා ගන්න පුළුවන්. වයස අවුරුදු 25ත් 45ත් අතර පිරිමි පුද්ගලයන්ට තමයි මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒජන්සියක් රුපියල් ලක්ෂ 20ත් 27ත් අතර මුදලක් මේ සඳහා අය කරනු ලබනවා. සාමාන්‍යයෙන් ඔබට ආහාර හා නවාතැන් නොමිලේ හිමිවනවා. මීට අමතරව ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවරුන්, මැකෑනිකල් ඉංජිනේරුවරුන්, සිවිල් ඉංජිනේරුවරුන්ටද කොරියාවේ රැකියා අවස්ථා පවතිනවා. ඇත්තටම කොරියාවේ පවතින බොහෝ රැකියා කිරීම ඊතරම් පහසු කටයුත්තක් නෙවෙයි. මොකද ඔබට හොඳ වැටුපක් ලබා දෙන්නේ එම රැකියාවල පවතින අමාරුකම් මතයි. මේ සඳහා ඔබට අවශ්‍ය කරන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ඔබට අදාළ ඒජන්සිය සම්බන්ධ කරගනිමින් කරන්න පුළුවන්. ඇත්තටම අද වන විට ලාංකිකයන්ට රැකියාවක් කරන්න ඉතාමත් හොඳ රටක් තමයි දකුණු කොරියාව කියලා කියන්නේ. මොකද ලාංකිකයන් බොහෝ දෙනෙක් එහි දැනටමත් ජීවත් වෙනවා. ඒ වගේම අද වන විට බොහෝ දෙනෙක් එහි ස්ථිර පදිංචිය ලබා ගැනීමෙන් දිගු කලක් ජීවත් වෙනවා අපට දැක ගන්න පුළුවන්. එම නිසා පෞද්ගලික ඒජන්සියකින් හෝ මුදල් වැය කර ඔබට කොරියාවේ රැකියාවක් ලබා ගන්න පුළුවන් නම් එය ඔබට මහඟු අවස්ථාවක්. ඉදිරියේදීත් මේ වගේ විවිධ රටවල් වල වීඩියෝ වගේම විවිධ රටවල පවතින රැකියා අවස්ථා දැනගන්න අපගේ ලෝක සංචාරකයා YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.